සුබ දවසක්. මෙහෙම ඉන්නකම මට පොඩි කතාවක් ඔබත් එක්ක සමග බෙදා ගන්න හිතුණා. මොකද්ද? එක දවසක් කැලේක වුණ සිද්ධියක් මේක. ඉතින් මොකද්ද වෙන්නේ? බූරුවෙක් ඉන්නවා. මේ බූරුවා කැලේ මැදින් යන ගමන් දකින්නවා සිංහෙක්ගේ කියන්නේ සිංහෙක්ගේ හැම විතර උඩාම නැත්තම් ඔක්කොම මේ විනාශ වෙලා නමුත් උඩාමයි ඒ මූණ ඔක්කොම ඒ විදිහට තියෙනවා මේ කතාවේ හැටියට. හරිද? ඉතින් මොකද වෙන්නේ? මේ බූරුවා මේ මොනවද කරන්නේ? මේ සිංහයාගේ ඒ හැම අරගෙන ඒ උඩින් දාගෙන ඔක්කොම පිටින් හොඳට තියෙනවා මූණ වාගෙන මොකද කරන්නේ? මෙයා දිගටම කැලේ මැදින් කෑ ගාගෙන අර සිංහයාගේ ගැට් එක අරගෙන මෙයා මොකද කරන්නේ? දුවගෙන මෙයා යනකොට දුවගෙන හරි අපි ඇවිදගෙන හරි යනකොට මොකද වෙන්නේ? අනිත් සත්තු දැන් අපි දන්නවා කැලේ ඉන්න රිලාව් අනිත් සත්තු බය වෙලා දුවනවා දැන්. හරිද? දුවනකොට නරි සෙට් එකක් සෙට් වුණා උතන්ට. මෙයා කෑ ගන්න සද්දය නරියු ටික ටක් ගාලා නරියු ටික මොනවාද කරේ? නරියු ටික ටක් ගාලා නතර වුණා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නතර වුණාට පස්සේ මේ නතර වෙලා ආනවා මේ බූරු ආනවා නරියගෙන් අයිය උඹලා මට බය වුන්නේ නැත්තේ ඇයි කියලා ආනවා. ඊට පස්සේ නරිය උත්තර දෙනවා පිටින් ඔහම තිබ්බට කටහඬ මම හොඳට අඳුරනවා කියලා. හරිද? කටහඬ හොඳට අඳුරනවා කියලා. ඔයාගේ රංගනෙත් හොඳයි. දාගෙන ඉන්න උඩේ හැම පෙරවන හැමත් හොඳයි. නමුත් කටහඬ තමයි කටහඬින් ඔය ඔක්කොම ඔයා කවුද කියලා දන්නවා කියලා. දැන් සමහර අවස්ථාවල අපි ක්‍රිස්තියානි අපි කරන වරදක් තමයි කරන දෙයක් තමයි සිංහයා ඔය බූරුවා කරපු වැඩේම තමයි කරන්නේ. ඒ බූරුවා කරපු වැඩේ නිකන් අපි බයිබලෙන් පදයක් අරගෙන යසාය 31:4 අරගෙන ඒ විදිහට ගොදුරු වලට එන්නේ නැති වෙන්න ගොරවල අපි කෑ ගහනවා වගේ අපි මොනවාද කරන්නේ මේ අපිත් ඔය බූරුවා කර වැඩේ කරන්න යනවා. නමුත් අපිව සද්දෙන් මාට්ටු වෙනවා. මොකද මාට්ටු වෙන්නේ අපේ එළියට එන්න චරිත ගුණාංග. එතකොට අපි මිනිස් ඉස්සර අපිට පෙන්වන්නේ වෙන චරිතයක්, ගෙදර වෙන චරිතයක්, තව වෙන තැනක වැඩක් කරන්න ගියොත් වෙන චරිතයක්. අපිට එක චරිත එක තැන්වල. හරිද? එක කොස්ටියුම් මම ඉංග්‍රීසියෙන් කිව්වා හරියන්නේ කොස්ටියුම් දාගෙන ඒ එක චරිත රංගපාන්න යනවා. නමුත් සැබෑ හඬ මාගේ බැටළු දෙවියන් මාගේ හඬ අසනවා වගේම දෙවියන් වහන්සේගේ හඬත් අපි අසන්න ඕනේ හරියට. දෙවියන් වහන්සේ අපේ හඬ හොඳට දන්නවා. අපි ඔය සිංහ හැම පෙරවගෙන අමතනම රිංගල අන්තිමට නරියෙක් මාට්ටුන තැන ගන්නවා. හරිද? ඒකින්ද තමයි මම කියන්නේ දෙවියන් වහන්සේගේ වැඩෙත් අපි කරන්න යනකොට ඔය සිංහ හැම දාගෙන බූරුවා වගේ වැඩ කරන්න ගියොත් කිසිම දෙයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඇයි එහෙම මම කියන්නේ? සිංහ හැම දාගෙන බූරුවා වගේ වැඩ කරන්න ගියොත් අපි යනගන්නේ. හරිද? ඉතින් ඒකින්ද මම ඔබට දෙයක් කියන්නට කැමතියි. අපි මොන යම් දෙයක් කරත් ඔබ සභාව තුල වේවා, ඔබ යන ක්‍රිස්තියානි ගමනේ වේවා, ඔබ වැඩ කරන කම්පැනි තුල, ඔබගේ ගත කරන පෞල් ජීවිතේ, ඔබ ගත කරන ඔබ සභාවේ ඉන්න ක්‍රමේ, සභාව තුල, එතකොට ඔබ Facebook වල, TikTok වල, Instagram වල ඇසිරෙන විදිය මේ හැම දෙයක් තුලම ඔබ සභාවට සිංහයා වෙලා ඒවට බූරුවෙක් වගේ ඉඳලා තරියන්නේ. නැත්තම් බූරු සිංහ හැම දාගෙන ඒව ඇතුලේ ගිහිල්ලා වැඩ කරත් වැඩක් නැහැ. එළියේ මේව කරත් වැඩක් නැහැ. ඒ හින්දා මම ඔබට දෙයක් කියන්න කැමතියි. ඔබ දෙවියන් වහන්සේ තුල ධෛර්යමත් කරන්නට අපි කරන වැඩේ අපේ චරිතය කොතන ගියත් කතාබාව වෙන තැනක කොතන ගියත් එකම දේ එකම ස්ටයිල් එක මිනිස්සුන්ට මවාපෑමක් නැතුව එකම විදියට ඒක දිරවන්නත් පුළුවන් නොදිරවන්නත් පුළුවන්. නමුත් එකම විදිය මම විදියට ජීවත් වුණා නම් අද ඕක කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. සිංහයා විදියට ජීවත් වුණා නම් කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. බූරුවා සිංහයා වෙන්න ගියොත් ලොකු කතන්දරයක් එනවා. දෙවියන් වහන්සේ අපේ ගති ගුණ අපේ චරිත ලක්ෂණ ඔක්කොම දන්නවා. නමුත් දෙවියන් වහන්සේ කියන ක්‍රමයට අපි අඩගැසිය යුතුයි. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ මවාපෑමක් පාන්න ගියොත් දෙවියන් වහන්සේ ඉදිරියේ අපි
දෙවියන් වහන්සේ ඉදිරියේ සියල්ලම එළි වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේ ඉදිරියේ අපි ඩ්‍රාම එකක් දාන්න ගියොත් කවදාරි මාට් වෙනවා. ඒකින්ද මම ඔබට දෙයක් කියන්න කැමතියි. ඔබ කරන කොයි දේ වුණත් දෙවියන් වහන්සේට කරන විදියට ඔබ ඉන්න ස්ටයිල් එකේ ඉන්න විදිය යහපත් විදිය යහපත් ආකාරය දෙවියන් වහන්සේ දකිනවා. අපි එක විදියක් චර්ච් එකට එක විදියක් සෝෂල් මීඩියා වලට එක විදියක් ඇවිල්ලා දෙවියන් වහන්සේ තුල සේවය කරනකොට එක විදියක් ක්‍රිස්තියානි පෞල් ජීවිතය ගත කරනකොට තව විදියක් ළමයිට උගන්වනකොට වෙනම ස්ටයිල් එකක්. එහෙම බෑ අපිට. මේ හැම දෙයක් තුලම එකම දේ ඇතුළත් වෙන්න ඕනේ. එකම දේ මේ වෙන්න ඕනේ. සමාජයේ සමහර වෙලාවට අපි හිතන සමාජයෙන් කොන් වෙයි, මම ඔෆිස් එකෙන් කොන් වෙයි, මම අරෙන් කොන් වෙයි. වැඩක් නැහැ. තමන්ගේ පෞල් ජීවිතය යහපත්ව ගත කරන්න ඕනේ. කාටවත් පෙන්වන්න නෙමෙයි. යහපත් රාසින් දකින්න පියාණන් වහන්සේ මේ හැම දෙයක්ම දකින්න. ඒින්ද ඔබගේ දරුවන්ටත් ආදර්ශයක් දෙමින් දෙවියන් වහන්සේ තුල යහපත් ගමනක් යන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. අර බූරුව කරපු වැඩේ කරන්න යන්න එපා. මොකද බූරුවම තමයි, සිංහයම තමයි. ඒකින්ද මේ දේ ආදර්ශයට අරන් ජීවත් වෙන්න ඔබ සැමට ජේසු පීඨයි. සුබ දවසක්. යේසුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාද. ආමෙන්.